අඟුණු කළ පැලැස්ස හන්දියේ ඉන්නේ. මේ පාරෙන් ඇවිල්ලා මේ පැත්ත තනමල් විලනේ. මේ පැත්තට තනමල් විල විජයපුර ඉස්කෝලේ 15 මාරෙන් තමයි මෙහෙට හැරුණේ මේ පාර. රයිට්. මට යන්න තියෙන්නේ මෙහෙට. හම්පෙගමුවට. හම්පෙගමුව හරහා කාල්තොට. අඟුණු කළ පැලැස්ස ඉස්කෝලේ. අඟුණු කළ පැලැස්ස හන්දියේ තමයි මේ ඉන්නේ. රයිට්. හොඳටම පායනවා. පායනවා අඟුණු කළ පැලැස්ස. රයිට්. යම් බලන්න ඉස්සරහට කැම ටිකක් කාලා කඩයක් තියෙනවා කියලා කිව්ව මෙයා අර පැත්තේ. ඒකෙන් කාලේ හැම තමයි යන්න බැලුවේ ප්ලෑන් එක. මොකද අවුරුද්දක් සැර වැඩි. අලුත්ම පාරක් මේ ෆස්ට් ටයිම් මම ආවේ අඟුණු කළ පැලැස්සට. රයිට් ගිහිල්ලා හම්බෙමු එහෙනම්. ඉතින් අඟුණු කළ පැලැස්ස පාස් වෙලා යන ගමන් මේ ලස්සන වෙල්ලාවේ මැද පොඩ්ඩක් නතර කරන්න හිතුණා. වටේම කඳු වලල්ලක් තියෙන්නේ. බලන්න කොච්චර සුන්දරද කියලා. ඉතින් පොඩ්ඩක් නතර වෙලා යන්න හිතුණා මෙතන. බොහොම අමාරුවෙන් කඩයක් නම් හම්බුණා කෑම ටිකක් කන්න. බලමු පොඩ්ඩක්. So hardly found this place. Going to have some lunch and even breakfast too. It's like a kind of a brunch. This is a very typical place, like like village type hotel. Let's see. These guys are playing carom. Nice game. Gahamu. මොනවද කැමරට තියෙන්නේ කියලා. දැන් තියෙනවා කියන්නේ. අරයා දෙන්න කැමති නැහැ නේ. අරයා නැහැ කියනවා. ඒ මොන පද්ද? විතර තියෙනවා ඉන්දියාප්ප තියෙනවා. ඔව්. ඊම පොල් සම්බලක් තියෙන ගමේ පාර. ආයි ගින්දර වගේ ඉන්දියාප්ප ටිකක් තියෙනවා. බලමු කොහමද කියලා පාර. නේද? කොහොමද යන්නේ? කොහොමද බස්? තාත්තද? අය බලමු බස් නැහැ කෑම කොහමද කියලා. මෙයාලු වැඩේ දෙන්නේ. කැරම් ගේමක් එහෙම ගහලා. පොඩි කැරම් ගේමක් එහෙම ගහලා යනවා මේ වගේ ප්ලේස් වල ආවම කෑම ටිකක් කාලා. ෆෝන් එකෙන්ට ඇවිල්ලා. මෙතන හන්දිය මොකද කියන්නේ? මෙතන කණකුලම් පැස්. ඈ? බලහරුවන්දි. බලහරුනේ? බලහරුවන්දි. අඟුරු කළ පැස්සේ හාය ගන්න. අර අඟුරු කළ පැස්. අඟුරු කළ පැස්සේ. ඔව්. ඉන්නත් කර්මයක් ගහනවා. රයිට්. පුරාණ රජමහා විහාරය. මේ වාරෙම බුදුහාමුදුරුවෝ වැඩපු තැනක් තමයි ඉතින් ආවේ. පුරාණ කියලා තියෙනවා නම් එතන ලොකු ඉතිහාසයක් තියෙනවා. මම අයිඩියා එක පොඩ්ඩක් වෙනස් කළා. මොකද මම බලහරුව පැත්තට හැරෙව්වා අලුත්වල පැත්තෙන් වැල්ලවායට යන්න බෙලිහුල පැත්තේ යන්න නැතුව. So I changed my route today, not going from Belihula side. I'm going from Aluthwala, Vellamaya, Koslanda, Bergala. කියන විදිහට බලහරුව හන්දියේ ඉන්නේ. මෙහෙට තනමල්ලිද කුඩාය වැල්ලවාය. අර පැත්තට තමයි හම්බෙගමුව තියෙන අත හන්දියේ. රයිට් අලුත් පාරක මේ ඉන්නේ. එතකොට මේක තමයි අලුත් වෙලා තියෙන්නේ කොස්තන්ඩ පාර. දැන් නැත වුණාම අර පැවිල්ලක් තියෙන්නේ. see එතන තියෙන පුරාණ රජමහා විහාරයක්. කියන විදිහට බුදුහාමුදුරුවෝ වේලිය පැත්තෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. වේලිය බුත්තලහර ඇවිල්ලා වේලියෝය ඇතිලිවැය වේලියෝය ඊට පස්සේ කූරාගල මේ පැත්තට තියෙන්නේ. බුදුගල පුරාණ රජමහා විහාරයේ තියෙන්නේ මේ තමයි. දාන පිරිනන්තා කියලා කියන්නේ එතන. එතන ගියානේ. වැව තියෙන අතන නේ. ඒ වැව පිහිටි වැවද ඒක? පිහිටි කියන්නේ මේක වැව පිහිටි නෑ. ඇලවල් ටිකක් එනවා. ඒ දෙක හරස් කරලා තමයි ගහලා තියෙන්නේ.
ඉස්සර නේද? ලොකු මට පේනවා විශාල දැන් නේද? අර ගෙලින්මනේ උඩවලේ දැම්ම වගේ. උමා ඔය ප්‍රොජෙක්ට් එක කොටසක් මේක. කොටසක්. ඔය යන ඇල මාර්ගේ තමයි වතුර හම්බන්තොට යන පාර. හම්බන්තොට යන පාර නේ. ඒ තමයි යන ඇල. අර පැත්ත කොස්තන්දෙන් ඒ පැත්ත දීලුම් පැත්ත. අර මේ පැත්තට එන්න තියෙනවා. දීලුම් මේ. මේ හඳු පේනවනේ මට පේනවනේ අර උඩ පාර යනකොට. බෙරකල වැල්ල ඔය පාර. නිකන් ඒ පැත්තට පේනවද? ඒ වගේ වෙනවා. සමහරට ඒ වගේ කම් තියෙනවනේ නේද? විශාල වීර ගහක් ලොකුමත් නැහැ. බලන්නකො කොච්චර ගතිද කියලා මෙතන මේ තියෙන රහයියන්ගේ හඬ කොහොම අමතක වෙනවා අමුතු මුල් ලෝකයකට ගියා වගේ. අර පේන්නේ හඳ පාන කළ වැව. එතන එහා පැත්තෙන් තමයි වැව තියෙන්නේ. ඉතින් අලි කොච්චර එහා මෙහා මෙතනින් යනවැද්ද රැට හරියට අලින්ගේ ජරාව මේ ටිකේ හම්බුණා. දවල්ට තින්නවලු මේ ටිකේ අලි එන්න රැට අනිවාර්යෙන්ම අය වෙනකොට එනවා ඇති අලි ටික. සෑහෙන සැරයි අද අවුව ටිකක් ඉතින් මේ හැමනක් හම්බුනාම ඉතින් මේ ගහයට පොඩ්ඩක් ඉඳලා යනකොට හරි සනීපයි. ඉතින් රෙස්ට් එකක් අරගෙන බයික් එකට රෙස්ට් එකක් දීලා තමයි යන්නේ. ඉතින් මේ උමායව ප්‍රොජෙක්ට් එකෙන් ඉතින් ගොඩක් පරිසර හානි වෙලා තියෙන පාටයි. මොකද අලින්ගේ නිජ භූමි මේවා. මෙතන එහා පැත්තේ තියෙන තනිකර කැලේ කන්දත් එක්ක ඔය තියෙන ඉස්සරහින් ඉතින් මිනිස්සු ගොඩාක් ඉතින් අලි ගම්වදින හේතුව ඉතින් මේවා තමයි මෙතන පහළ ඇල තියෙන්නේ. පහළ කුඹුරු යාය වලට වතුර යවන්නේ මේ ඇලෙන් තමයි. මේ ගහ මෙන්න මේ ගෙඩි ඉස්සර මට මතකයි අපි පොඩි කාලේ මේක පොඩි තීන්තයක දාලා සුදු පාට කොළේ තිබ්බහම ලස්සන මල වගේ මේක හිටිනවා. ඒ කියන්නේ ඉස්සර මේවා කොළඹ තිබ්බ හරියට දැන් ඉතින් මේවා මම මේ දැක්කෙත් අවුරුදු එක මම හිතන්නේ හිතා ගන්නත් බැරි කාලෙකින් පුදුමයි කියලා හිතෙනවා. So this is elephants land. I mean where I am now. A lot of wild elephants are coming here all the time as I heard from there. I hope I would like to stay here overnight. See, this is a very nice place, very quiet. යන්න හිතෙන්නෙම නෑ මෙතන දාලා. මොනක් මේ ගහ. හරිම නිදහස් මෙතන. ඉතින් ගොඩක් දුර ට්‍රැවල් කළා මේ මෙතන හරි නිදහස්. මේ වගේ තැනක් නිදහස් තැනක් ටිකක් හම්බුනේ නෑ මම හිතන්නේ මේ ගමනේදී. හරි මොකද වෙලාවත් හින්දා මට සාමාන්‍යයෙන් මම ආසයි බෙරගල යනකොට ටිකක් කලින් යන්න කලුවර වටින් ඉස්සෙල්ලා බෙරගලට යන්න ඕනේ මගේ සාමාන්‍යයෙන්. ඒක තමයි ක්‍රමය. ඉතින් පුළුවන් වෙයි දැන් මෙතනින් කුඩාවේ හන්දින් අපිට යන්න තියෙන්නේ වැල්ල වලට. එහෙමද? ෆැෂන් එක හදුම් බලන්න එන. කොහොමද හදන්නේ? ඒ කියන්නේ? හක හදලා බලමුද? ඔව්. ගෙඩි දෙකක් හිත දාමුද බලන්න. දැන් කොහොමද හදන්නේ? ආ. මහපාරට ආව කොහම හරි කැලේ පාරේ ඇවිල්ලා මේ පැත්තට වැල්ල වගේ. ඒගොල්ලෝ හදනවා ජූස් එක. ඒකෝත් දීලා හොඳට යන්න කියලා බැලුවා. නම් බාන ඇතුළට. එන්න. මෙතන රස්නේ නැහැ එච්චර නේ. මේ හරි රස්නේ නැහැ. මෙහෙමයි ෆැෂන් බෝන්නේ. දෙයක් ඉදගෙන හදන්න ලොකු.
තියෙන්නේ. right. ඒ සීනිනේ. ලුණු චුට්ටක් දානවා. salt, taste, සීනි, sugar to taste. සීනි වැඩි දාන්නේ පොඩ්ඩක් දාන්න විතර සම්මා. පෝල් වතුරේක දැම්මා. පට ගන්න. blend එක සාව blend එක ලොකු blend එකක් නේද ඒක මම දෙකවත් මෙච්ච size එක ලංකාවේ ගත්ත එකද මේ ටික ගානට වෙනවා මේ වෙනවනේ. ඔව්. ඒක පොඩ්ඩක්. ඒක දීලා මොටික් ගන්නවනේ ඇතුළටනේ. ඊට වතුර ටිකක් දානවා. අර මේකට. කොහොමද සීනි ගතිය ආරම්භ හරි අමාරුයි අලුත් වෙලා පැත්තෙන් ආවේ. ඔව්. අර උමානේ ප්‍රොජෙක්ට් මං එන්නේ මෙහි ඉඳන් මේ උඩවල ඉඳන් එන්නේ. ඔව්. ඒ පැත්තෙන් ගාගෙන ආවේ. බලාරුව පැත්තේ. උඹ පැවිලා තියන්නේ නේද? ඔව් නේ. Iya. Guys, pondok ke mutala. Iya di sini. Sekarang halangnya di ini tadi buku. Biasa. Itu passion. Yo. Old fashioned views. Taste. Can't do it. Baca udah. Apa? Baca apa? මත ඒ ලෙඩ තියෙන කට්ටියනේ. වැල්ලවායටම ආව කොහොම හරි. අර තියෙන හඳපානගල කන්ද. උත්තර පාර. කොච්ච මේ පැත්ත කොස්ලන්. මේ කන්දේ තමයි දැන් යන්න තියෙන්නේ. වැල්ලවායට තවන්නේ බොහොම ළඟ තියෙන්නේ. ගිහලා බලමු මේ පැත්තට. right.
පැත්තටම ඩොලර්